මම පුත්තලනේ මේ ડોක්ටර් කෙනා දැනගත්තේ මේ කාන්තා වැඩිතරහලකින් මේට අවුරුදු 20කට විතර කලින් කාන්තා වැඩිතරහලට මේ ડોක්ටර්ගේ තාත්තා ප්‍රතිකාර කරලා තියෙනවා. එතකොට මම ගොඩක් තරුණම කාලේ ඒ කාලේ මට කිසිම අසනීපයක් තිබුණේ නැහැ. කාට හරි අවශ්‍යතාවයක් වුණොත් කියලා මම මගේ ඩයරි එකේ ලියලා තියාගත්තා. ඊට පස්සේ ડોක්ටර් ડોක්ටර් බෙහෙත් ප්‍රතිකාර කරනවා කියලා එතනදි කියුණා. නමුත් මට අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. ඒ වෙලේ මගේ සොයරියක් හිටියා ඈන් කියලා. එයාටයි මේ අවශ්‍යතාවය තිබුණේ. ඒක කැන්සර් එකක් ඇවිල්ලා ගන්නාලේ. ඊට පස්සේ දෙපැත්තම විහිදලා තිබුණා. ඔපරේෂන් කරාම දෙපැත්තම විහිදලා තිබුණා. පස්සේ ડોක්ටර් ළඟට ආවා. දෙවරයි ප්‍රතිකාර කෙරුවේ. එයාට සම්පූර්ණ කිරේ ලැබිලා තිබුණා. එයා දරුවන් සමග මාකඩේ සම්බන්ධ දැනට පදිංචිලා ඉන්නවා. ඒ සුවයට අනුව තවත් මගේ ඉහළියකට කිව්වා මේක කරන්න පුළුවන් කියලා. දැන් අද මම එයාව කැම්පගෙන ආව මෙතනට. එයාට එකවරයි විතරක් කියන්නේ. එයාට සුවයක් ලැබෙනවා. එයාට ශාරීරිකව ලැබෙන සහනය ගැන යා නිතර කතා කරනවා. දෙවෙනි වර එයාට සමග තමයි මම අද ඇවිල්ලා. මෙන්න බෙහෙත් ගැන යමක් කියනවා නම් මම කියන්නේ ඕනේ එන කෙනෙකුට මේ බෙහෙත් දෙවියන් කරගන්න කියලා මම කතෝලික ආගමෙන් දහන්නේ. දෙවියන් කරගෙන ගියොත් මේ ගැන විශ්වාස කෙරුවොත් සම්පූර්ණ සුවය ලැබෙනවා කියන උත්සාහයක් කළා කියන්නේ. අක්කට තිබුණ ලෙඩේ ගැන කියන්න බලන්න. අක්කට තිබුණ ඈන්ට මුල් කාලේ තිබුණා මහන්සියලා පොඩි වැඩක් කරන්න බෑ. සාමාන්‍යයෙන් එයා ගොඩක් වැඩ නොකරන කෙනෙක්. ඒ වුණාට මහන්සියලා වැඩක් කරද්දී එයාට ලොකු කැක්කක් එනවා. ඊට පස්සේ මේ ටික දවසකදී ආපුවා මෙහෙම කැස්ටිබස් මට ලේ දන්නේ නැහැ කියලා. ඒ ලේන් පස්සේ ඉන්දිස්ලා ડોක්ටර් ළඟට ආවා. දැන් සම්පූර්ණ සුවය ලැබෙන්නේ කිසිම ඒ ගැන අමාරු තත්ත්වයක් නෑ. බොහොම සුන්දරව එයා ජීවිතේ ඉන්නවා. එයාට තිබුණ ලෙඩේ ගැන තව විස්තර කරන්න මොන වගේ පරීක්ෂණ කරාද මොන වගේ ලෙඩවල් ගත්තද කොච්චර අමාරුවක් තිබුණාද? මහරගමට ගියා. ડોක්ටර් බලවන්දන තමයි ආව බලන්න තිබුණේ. ඊට පස්සේ එයාට මේකට කරන්ට් එක අල්ලන්න ඕනේ කියලා තිබ්බට දෙවෙනි වර හොඳ වෙලා නැවත ડોක්ටර් ළඟට ගියාම ડોක්ටර් වික්‍රමතුංග ළඟට ගියාද කියන දේ ડોක්ටර් අහනවලු. ඒකෙන්ම තේරෙනවා ડોක්ටර් මේ ප්‍රතිකාර කරන්න කළ හැකි කියලා. ඒ කියන්නේ ડોක්ටර්ස් දැනගෙන හිටියද බලවන්දන අහනවලු. ડોක්ටර් වික්‍රමතුංග ළඟට ගියා. ඒ කියන්නේ එයා දන්නවද මේම මේකට ඇවිල්ලා කියනවලු නෑ. ඒ කියන්නේ මේ කුමාරි එයා දැනගෙන හරිද අක්ක කියලාද? නෑ. එයා අහනවලු ડોක්ටර් වික්‍රමතුංග ළඟට අපි ડોක්ටර්ස්ලා යනවානේ මෙතනට. එයා වික්‍රමතුංග ළඟට ගියා. අලුතෙන් දැනගත්තේ සන්තෝෂයිද දන්නේ. අදද දන්නේ. අදයි. අන්නන් ඉතින් යාළුවන්ට ඒ ගැන කියලා තමයි ඒක මම පැහැදිලි කරලා කියලා දෙනවා. එන්න බය වෙන්න ඕනේ නැහැ. දැන් මෙයාලා ගිහින් බලවත් නෑ ගන්න. ඔව් එතකොට මොකද තිබුණේ? බතුම් ලෙඩේ කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඒ ග්‍රන්ථිය දෙපැත්තම විහිදලා තියෙන එකපාරක් එක පිළිකාව. ඔව් මේ පිළිකාව එක පැත්තක ශල්‍ය කර්මයකට භාජනය කරුවම අනෙක් පැත්තේ තියෙනවා කියලා කියනවා. අනෙක් පැත්තට කරපුවම ඒ වගේම විහිදලා තිබුණා. හැබැයි ඒක දීර්ඝ විදිහට ගිහින් යන්නේ ඉස්සෙල්ලා මෙතෙන්ට. නිසා කඩාගත් මම කියන්නේ අනෙක් පැයට ඒක දීර්ඝ වශයෙන් විහිදෙන්නේ කලින් ડોක්ටර් ළඟට එන්නේ. දැන් කොහොමද යාරි තත්ත්වය? අද කොහොමද යා? දැන් කොච්චර කල් වෙනවද බේත් අරගෙන නවත්තලා දැන් අද කොහොමද තත්ත්වය? දැන් අවුරුදු 10ක් විතර දැන් යා හොඳ සුවයෙන් ඉන්නේ. කිසිම අසනීපයක් නැහැ. මම කියන්නේ යට අවුරුදු දැන් 57ක් විතර මම යාගේ රන්නින් මට වඩා තරුණකමට එයා ඉන්නවා කියන්නේ. දැන් සන්තෝෂයි. ඉතින් ඔයා ගැනත් කියන්න බලන්න. ඔයා අයියා මෙතෙන්ට ඔයාට මොකද තියෙන්නේ? මම ආවේ මට සරයිසිස් ලැබිලා අවුරුදු 15ක් විතර තිබුණා. එදාම දැනගත්ත ඕනම සුවන කරන්න හැටි දෙද රෝගවලට බෙහෙත් කරනවා කියලා ડોක්ටර්. හොඳ කරනවා කියලා දැනගත්තා. ඊට පස්සේ මෙතෙන්ට ආවේ. පළවෙනි වතාවට බෙහෙත් දෙවෙනි වතාව ගන්නකොට මට තේරුණා මගේ මුණ තිබුණු අඩුපාඩුකම් වෙහිලා කිව්වා. මොකද මගේ යාළුවෝ හැමතිස්සෙම පාරිය දෙන තව හොඳ නැද්ද දෙන්න කියලා අහනවා. මේ ඒ අසනීප තත්ත්වයකට දැන් මගෙන් කවදාවත් කවුරුත් අහන්නේ නැහැ මේ මෙහෙම දෙයක් තිබුණාද කියලා. මම කියන්නේ මේ සරයිසිස් වල කවුරු හරි ඉන්නවනම් ඇත්තටම මගේ විවාහය පවා සිද්ධ වුණේ නැහැ මේ නිසා. මේකෙන් ඇත්තටම මට ලැජ්ජාව නිසා තමයි මම එහෙම කළේ. හැමෝටම මම කියන්නේ විවාහෙට බලාපොරොත්තු වෙන කර්මී කවුරු හරි ඉන්නවනම් මේ වගේ හැදුනොත් මේ ડોක්ටර් ළඟට ඇවිල්ලා ඒක ප්‍රතිකාර කරලා එක්කම විවාහයකට සූදානම් වෙනවා. ගොඩක් සන්තෝෂයි. මේ එතකොට ඔයා තවත් මම අද එක්කනම කැන්සර් එකක් ඇතිවෙන කමලාට කියලා මගේ ගෙවල් ළඟ හිතවත් අම්මා කෙනෙක්. එයාත් මේකෙන් හරිම සිත් ඇවුලෙන් හිටියා.
ඊට පස්සේ ආව මම මෙතනට ගෙනාවා. එයා දැන් එකපාරයි බේත් ගත්තා. එයාට දැනට මෙයාගේ නෑකට හරි ගුණයක් තියෙනවා. එයාට මේ ගර්භාෂය තිබුණේ. එයා මුල් දවස්වලම මට කිව්වා එයාට දෙකටියක් ගතම කියලා. ඉතින් හැමෝටම තියෙන මුල් අවස්ථාව මේ වුණා නම් ඉන්ජෙක්ෂන් දීලා මේ පරීක්ෂණ පවත්වන්නේ මේ පොඩි බෙහෙත් ගුලියක බලයකින් මේ දේ කරලා තියෙන්නේ. මම දැනටත් කියන්නේ මේ බෙහෙත් දෙකෙන් කරගෙන ගන්න හැමෝටම ගර්භාෂයේ පිළිකාවක් තිබුණා. ඒතකොට මේ මුල් බෙහෙත් දවස් 30ක් ගන්නකොට ඒ ආර්ලේ ගන්නකොට මොකද උනේ? එයාගේ ලේ ගුලියක් වගේ එළියට ආවා. ඒකෙන් අර රිදීම අඩු වුණා. මොකද ඒකෙන් තමයි ඊට පස්සේ ඒක ගියන් පස්සේ අපිට හරි සනිකයක් දැනුණා කියලා එයා කියනවා. ඒක මුණක් දැන් වෙනස් වෙලා නේද? ඇත්තටම එයාගේ ආගමිකයෝ කියනවලු මොනවද මේ මගේ අපේ කියලා නම් හිතවත් නෑ දැන් ඉතින් නම් හිතන්නේ එයා කියනවා මේ දැන් නැන්ද වෙන ලස්සන වෙලා ඉන්නේ කියලා. ඔව් මේ හැමෝටම මම ආරාධනා කරන්නේ විශේෂයෙන් ලංකාවේ ඉන්න මේ ලංකාවේ ડોක්ටර් කෙනෙක් පිටට සිංහාවනේ ඕනම ප්‍රශ්නයක් කියන්න පුළුවන් හරි ප්‍රොඩක්ටිව්ව අපිට කතා කරනවා ඒ විදිහ ශාරීරික මානසික ඕනම ප්‍රශ්නයක් මෙලිනක මම ඉස්සරහට හදලානේ මගේ සියලුම දේවල් යටපත් කරගෙන මෙහෙම ඉන්නේ හැමෝටම මම ආරාධනා කරන්නේ මෙතෙන්ට ඒක බෙහෙත් අරගෙන සුව වෙලා තමන්ගේ අවශ්‍ය දේවල් ඉෂ්ට කර ගන්න. ඔව් ගොඩක් සන්තෝෂ අපි ඉන්නේ. එන්න කියන්නේ මේ ගොඩක්